අකරතැබ්බ වෙච්ච අවස්ථාවල් තිබ්බා. ඔබ මේ ඇත්ත කතාව මට කියන්නේ. ඔබට පමණයි මේ සාතිකය තියෙන්නේ. දැනට ලංකාවේ අපට පමණයි. නැත්තම් අපි වැරදි තරඟයක වැරදි පොරපිටියක වැටලා ඉන්නවද? මෙහෙම දෙයක් වුණාම අපේ ඩෙස්ටිනේෂන් එක චීප් වෙනවා. ඒ අවුරුදු 55. ඒකේ රහස අපි පස්සේ ඔයාගමු. මිල අඩු කරන්න ඔයාට එන පාරිභෝගිකයා අඩු මිල ගෙවන කෙනෙක්. අපිට පැනික් වෙන්න බෑ. අපිට කේන්ති ගන්න බෑ. ජෙනරල් මැනේජර් කෙනෙක්ම මේ ඉන්ඩස්ට්‍රි එකේ අපිට මැදින් ඉන්නත් බෑ, උඩින් ඉන්නත් බෑ. අපිට එන්න ඕනි යන්නේ. කොහොමද ඔබ කල්පනා කරේ? කල්පනාකාරීත්වයට සිද්ධ වුණා ඒගොල්ලන්ව කෝට්ලේ එළියේ පූල් එක වටේත් ඉදි කරවල තියාගන්න. නමුත් ඔබ ඉම්ප්ලිමන්ට් කරන්න යද්දී ෆේල් වෙච්ච අවස්ථාවක්. මට සමහර තැන් හම්බෙලා තියෙනවා අපිට කරන්න වෙන්නේ හිමිකාරීත්වයේ ඔළුවේ තියෙන අදහස විතරයි. That is not for you. That's not right. සමහර දේවල් අපිට හෘද සාක්ෂිය එකඟව කරන්න බෑ. මොකද අපි දන්නා මේක ෆේල්. මේ ගමන දුර යන්න බෑ. At La Lily Signature Spa, renew both your body and mind. අයිබෝන්. ඉතින් අයමත් අපි ලෙජන්ඩ්ස් ඔෆ් හොස්පිටල් වැඩසටහනකින් ඇවිල්ලා ඉන්නවා. අදත් අපි ඉන්ඩස්ට්‍රි එකේ දීර්ඝ කාලයක් කැපකිරීමෙන් ඉතාමත් ඉහළට ආපු චරිතයක් එක්කන් ඇවිල්ලා තියෙනවා මේ වැඩසටහනට. ඉතින් අද අපිත් එක්ක එකතු වෙනවා සොෆියා කොළඹ සිටි හොටෙල් සාමාන්‍ය අධිකාරී සුගත් ඉලංගකෝන් මහත්මයා. අයිබෝන් සුගත් ඉලංගකෝන් මහත්මයා. අයිබෝන් මම. right. අපි අද හොයලා බලමු කොහොමද සුගත් ඉලංගකෝන් මහත්මයාගේ ගමන් මඟ මේ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ ටූරිසම් එකේ ඒ වගේම ඔහු මේ ටූරිසම් එක දකින්න විදිය මොන වගේ චැලෙන්ජස්ද පහු කරේ ඒ වගේම ඒ අත්දැකීම් අපි කතා බහ කරලා බලමු. ජේම් අපිට කියන්න කොහෙන්ද ඔබ මේ ඉන්ඩස්ට්‍රි එකේ පටන් ගන්නේ? මොකද මම දැන් ඔබව හම්බෙලා තියෙනවා බ්ලූ වෝටර් එකකින් අපි අඳුරගෙන තියෙනවා. ඊට පස්සේ බ්ලූ වෝටර් හොටෙල් වාද්දුව හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මරාදා කොළඹ හම්බෙලා තියෙනවා. ඊට පස්සේ සොෆියා එකේ හම්බෙලා තියෙනවා. නමුත් ඊට කලින් කොහෙද ඔබ හිටියේ? කොතනින්ද පටන් ගත්තේ මේ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකට එන්න? මේ අපි චුට්ටක් ඉගෙන කතා කරමු. ඔව් මනෝජ්, මම ඉන්ඩස්ට්‍රි එකට එන්නේ 1992 වගේ කාලෙකදී. මගේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපනයෙන් පස්සේ මම සරසවි ගමන අතහැරලා මම රැකියාවල් සොයාගෙන යද්දී තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. සරසවි ගමන ඇතුළේ ඔබ සරසවි තේරුණා? ඔව්, මම සරසවියට තේරුණා කොළඹ කැම්පස් එකට. නමුත් ඒ කාලේ රටේ පැවතිච්ච තත්ත්වයත් එක්ක මට අවශ්‍ය වුණේ ඉක්මනට රැකියාවක් සොයා ගන්න. ඒ කියන්නේ ඔබට පෞද්ගලික ආර්ථිකව තිබුණ අපහසුතාවයක්? එහෙමත් බලපෑමක් තිබුණා. ඊට අමතරව මගේ පෞද්ගලික කැමැත්තක් තිබ්බා මේ පෞද්ගලික ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්න ඕනේ කියන එකත්. ඔය අතරේදී අවස්ථාවල් කීපයක් ලැබුණා වෙන රැකියාවල් වලදී. මට එක අවස්ථාවකදී ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ අවස්ථාවක් ලැබෙනවා. ලොකු තරඟකාරී මට්ටමකින් තමයි තරඟ විභාග තිබුණේ. නමුත් යම්කිසි බලපෑම් නිසා, ගෙවල් වලින් තිබ්බ බලපෑම් නිසා මට ඒ අවස්ථාවල් මම මගේ හැරගෙන තමයි හෝටල් ශාස්ත්‍රයට මම පිවිසෙන්නේ. 1992 වගේ කාලෙදී. සෙරන්ඩිප් සමූහ ව්‍යාපාරයට තමයි මම ඉස්සෙල්ලාම සම්බන්ධ වෙන්නේ පුහුණු කළමනාකරුවෙක් විදියට. ලංකාවේ අපි 6 දෙනෙක් තෝරගන්නවා ඒ ආයතනයේ විසින්. අපිට පුහුණු පාසලක් තිබ්බා සෑෂ් කියලා, කියන්නේ Swiss Asian School of Hotel Management and Tourism කියලා. මේක තිබ්බේ මීගම්මේ පිටිපන තලාහෙන ප්‍රදේශයේ බ්ලූ ලැගුන් කියන හෝටලේ තමයි මේ පාසල තිබ්බේ. එක්තරා ආකාරයක ශිෂ්‍යත්වයක් වගේ එකක් තමයි අපට ලැබුණේ අපි 6 දෙනෙකුට. ඊට අමතරව මේ පාසලේ හිටියා මේ විදේශ රටවල් වලින් පැමිණි සිසුන් සෑහෙන පිරිසක්. එතනින් තමයි මම හෝටල් ශාස්ත්‍රයේ අත්පොත් ලැබුවේ ඇත්තටම. එතනින් තමයි පටන් ගත්තේ. එතනින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ කොහොමද අපි ස්ටෙප් බයි ඉක්මනට කියාගෙන යන්නේ? ඔව්. හොටෙල් ස්කූල් එකේ අපි
ඉගෙන ගන්න කාලය අතුරුතුරදී අර සෙරෙන්ඩි සමූහ ව්‍යාපාරයේ තව හෝටල් 5ක් විතර තිබ්බා ලංකාවේ හැමතැනම. මීගමුවේ, සීගිරියේ, එතකොට හික්කඩුවේ, බෙන්තර, ඉඳුරුව සහ අපේ හෙඩ් ඔෆිස් තිබේ කොළඹ. අපි වරින් වර යොමු කරනවා අපේ පුහුණු වැඩසටහන් වලට මේ හෝටල් වලට. ඒ විදිහට අවුරුදු 3ක් ඩිප්ලෝමා එක ඉවර වෙනකන් හෝටල් ස්කූල් එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඊට පස්සේ මම තව අවුරුදු 2ක් සෙරන්ඩි ආයතනයේ සේවය කරනවා. මගේ මතකයේ විදිහට මම අවුරුදු 22 වෙද්දි මම කළමනාකාරයෙක් විදිහට එමරල් බේ කියන ආයතනයට සම්බන්ධ වෙනවා. බෙන්තර. දැන් ඒ හෝටලය වැඩි දියුණු කරලා පැන්ඩනස් කියන නමින් දුවන හෝටලයක්. ඒ තමයි මගේ පළවෙනි පත්වීම මගේ අධ්‍යාපනයෙන් පස්සේ. අවුරුදු 5ක සේවය එතනින් ඉවරනාට පස්සේ මට අවස්ථාවක් හම්බෙනවා පොළොන්නරුවේ ඩේපාක් කියන ආයතනයේ හෝටලයට. ඉතාමත් සුවිශේෂී හෝටල් එකක්. ඒ කාලේක මැනේජ් කරේ ජිනසේන මැනේජ්මන්ට් ලිමිටඩ් එකකින්. එතන මම අවුරුද්දක් විතර වැඩ කරනකොට මට තව අවස්ථාවක් හම්බ වෙනවා නුවරඑළියට යන්න නේවාසික කළමනාකරුවෙක් විදියට අලුත් හෝටලයකට. ප්‍රී ඕපනින් ජනරල් රෙසිඩන්ට් මැනේජර් කෙනෙක් විදියට. නුවරඑළිය මම සේවය කරන අවුරුදු 1.5-2ක් විතර. ඊට පස්සේ මට අවශ්‍යතාවයක් එනවා මේ මහනුවරට එන්න මගේ ගමට නගරයට එන්න. ඊට පස්සේ හෝටල් තිලංකා එක හෝටල් ස්වීස් එක වගේ හෝටල් වලත් මම කාලයක් වැඩ කරා. ඊට පස්සේ ආපහු මට අවස්ථාවක් හම්බ වෙනවා ප්‍රී ඕපනින් එකක් කරන්න කැන්ඩියන් ආර්ට්ස් රෙසිඩෙන්සි කියන ආයතනයේ සහ රොයල් කැන්ඩියන් කියන ආයතන. මම මේ ආයතන වල දීර්ඝ කාලයක් කියන්නේ අවුරුදු 11ක් වගේ සේවය කරනවා. ඊට පස්සේ ඒ අතරදී කෙටි කාලයකට මම විදේශගත වෙනවා. ඩුබායි රාජ්‍යයට ලෙ මෙරිඩියන් කියන හෝටලයට සම්බන්ධ වෙනවා. එතනත් මම ගොඩක් කල් ඉන්නේ නැහැ. ලංකාවට ආපහු එනවා අවුරුද්දකින් විතර. ඇවිල්ලා ආපහු කැන්ඩියන් ආර්ට් රෙසිඩෙන්සි ආයතනයේ සේවය කරනවා. එතනින් පස්සේ මම එනවා කුරුණෑගලට. කුරුණෑගල තියෙන එකම පරණ ලොකු හෝටලය කැන්ඩියන් රීච් හෝටලයට. එතන අවුරුදු 5ක් වගේ සේවය කරනවා. ඉන් පස්සේ තව ප්‍රී ඕපනින් එකක් හම්බ වෙනවා අවස්ථාවක් එපිටොම් එක, ද එපිටොම් හෝටල් එක කුරුණෑගල. ওই විදිහට කුරුණෑගල කාලයක් ඉඳලා ඊට පස්සේ මම එනවා බ්ලූ වෝටර් එකට. බ්ලූ වෝටර් එකෙන් තමයි කොළඹට එන්නේ. කොළඹ ඇවිල්ලා මම RCGC එකේ රොයල් කොළඹ ගෝල්ෆ් ක්ලබ් එකේ වැඩ කරනවා. සහ මාරාදා කියන ආයතනයේ හෝටලේ වැඩ කරනවා. එතනින් තමයි ප්‍රී ඕපන් ජනරල් මැනේජර් කෙනෙක් විදියට සොෆියා කොළඹ එකට මම සම්බන්ධ වෙන්නේ. සොෆියා කොළඹත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් සොෆියා කොළඹ ප්‍රී ඕපනින් ජනරල් මැනේජර් විදියට තමයි ඔබ සම්බන්ධ වෙන්නේ. මේක කොළඹ එකක්. අනිත් එක රිසෝට් කන්සෙප්ට් එකෙන් කොළඹින් දුර තැන් වලට වැඩිය වෙනස්. ඔබට අපි කියන්නේ ඩීල් කරන තියෙන දේවල් හරිම වෙනස්. මොන වගේ චැලෙන්ජ් එකක්ද ඔබට දැනුනේ මේ සොෆියා කොළඹ ප්‍රී ඕපනින් ජනරල් මැනේජර් විදියට? විශාල අභියෝගයක් තමයි මම බාරගත්තේ. මොකද සොෆියා කොළඹ කියන්නේ කාමර 200කට වඩා වැඩි ලොකු හෝටලයක්. මට මේ හෝටලේ ආරම්භ කිරීමේදී සෑහෙන තීන්දුව తీරන තනියම ගන්න සිද්ධ වුණා. මම ඩිරෙක්ටර් බෝඩ් එකකට රිපෝට් කරාට ගොඩක් තීන්දුව తీරන මට තනියම ගන්න සිද්ධ වුණා. එයතින් බලද්දි කොළඹ නගරය තුළ තියෙන විශාල හෝටලයක් විදිහට ඒ තීන්දුව తీරන ගැනීමේදී මට ලොකු සහයෝගයක් ලැබුණා මගේ ඩිරෙක්ටර්ස්ලාගෙන්. මම හිතනවා ඒගොල්ලෝ මාව විශ්වාස කරා මට තිබ්බ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඊට කලින් මම ප්‍රී ඕපනින්ග්ස් කීපයක් කරලා තිබ්බ හින්දා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි මම මේ ගමන පටන් ගත්තේ. අද වෙනකොට මම හිතනවා ඉතාමත් සාර්ථකව මම මේ අභියෝගයට මුහුණ දීලා තියෙනවා. දැන් අපි අවුරුදු 2.5ක් විතර මේක ඔපරේෂන් එක සාර්ථකව කරගෙන යනවා. හරි. දැන් මම දන්නවා මේක
සාර්ථකයි මට පෙනුමෙන් පේනවා. නමුත් මේක බලන කෙනෙක් හරි වෙන කෙනෙක් හරි මේ කොළඹ හෝටල් වරගානක් තියෙනවා. මෙතන එහා පැත්තේ ගියම ඇඟේ හැප්පෙනවා හෝටල්. ඉතින් මේ හෝටල් ඔක්කොම පහ කරන්න ඇවිල්ලා සොෆියා එකට එන්න මොකද්ද හේතුව? ඔබ හිතන්නේ මොනවද විශේෂත්වය? ඔබ කිව්ව කතාව හරි. ඇත්තටම මේ ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. හැම හෝටලයක්ම කාමර 200කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන බහුතරයක් හෝටල් ඉන්ටර්නැෂනල් මට්ටමේ තියෙන ඒවා. අන්තර්ජාතික සම්බන්ධතා තියෙන ඒවා. ඒ එක්ක වැඩ කරද්දී ලොකු තරංගකාරීත්වයක් තියෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි මනෝජ් මේ ව්‍යාපාරයේ ඇතුලේ අපේ මූලික පරමාර්ථ වලට අපි ප්‍රමුඛත්වය දෙනවා නම් මම විශ්වාස කරනවා අපිට එන කස්ටමර්ස්ලාගේ විශ්වාසය දිනාගෙන ඒ කස්ටමර්ව රීඩ් කරන්න පුළුවන් නම් සහ ඔහුට හොඳ අත්දැකීමක් ලබා දෙන්න පුළුවන් නම් ව්‍යාපාරයේ රහස තියෙන්නේ එතන. මොකද සමහර වෙලාවට මේ හෝටල් ඔක්කොම එකට දාලා ගත්තාම පහසුකම් අතින් පොඩි වෙනස්කම් තිබුණාට හැමෝම එක මට්ටමක ඉන්නවා කියන විශ්වාසය තමයි මට තියෙන්නේ. මේ අතරින් අපි ඉහළට එන්න නම් අපේ සර්විස් ස්ටෑන්ඩඩ්ස් හොඳට තියෙන්න ඕන. අපි අවංක වෙන්න ඕන. අපි කෙනෙක් මුදලක් දීලා අපේ සේවාවක් බලාපොරොත්තු වෙනවා නම් ඒ මුදලට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න ඕන කියන විශ්වාසය තමයි මගේ තියෙන්නේ. ඒ හරහා අපි සමස්ත සේවක මණ්ඩලයම පුහුණු කරලා ඒ කල්චර් එක හදලා තියෙනවා. අපි උපරිම හොඳ සේවාවක් කරන්න ඕනේ කියන්නේ. මම හිතනවා ඒක තමයි මූලිකම රහස. අපි සර්විස් ස්ටෑන්ඩඩ්ස් අපි උත්සාහ කරනවා. ඔබ දකින්න ඇති මෙහි රිසෙප්ෂන් එක තියෙන 10 වෙනි හෝටලේ 10 වෙනි තට්ටුවේ. ඔව් ඒක සුවිශේෂී දෙයක් ඇත්තටම මේක උඩට ආපම හරිම ලස්සනයි. මම හිතන්නේ පහළ රිසෙප්ෂන් එකකට යනවට වැඩිය මේ උඩට ඇවිල්ලා වටපිටාව බලද්දී ඒ ස්පේස් එකත් එක්ක හරි ලස්සනයි. මම හිතන්නේ මම කැමතිම මේ රිසෙප්ෂන් එකක් තමයි ඔබට තියෙන මේ හෝටලේ. ඔව් මම ඔබට කියන්න උත්සාහ කරේ එතකොට මේ ආයතනයට එන එක්කෙනා ඉස්ලාම දකින්නේ ආයතනයේ ආරක්ෂකාංශය සහ බෙල්ලෙස්ක එක කියන ප්‍රමාණය විතරයි. ඉතින් එහාට කෙලින්ම මහපාර. ඉතින් පහළට එනකොට ඉස්ලාම මුහුණ දෙන්නේ අපි ආරක්ෂකාංශයේ කට්ටියට. ඉතින් මම ලොකු උත්සාහයක් අපි අරන් තියෙනවා. එතනට හොඳ ට්‍රේන් වෙච්ච ඩිසිප්ලින් එක තියෙන අවංක නිලධාරීන් පත් කරන්න. මම උත්සාහ කරන්නේ උන්ට ආරක්ෂකාංශයේ නිලධාරීන් කියලා ආමන්ත්‍රණය කරන්න. අපි ඒගොල්ලන් හඳුන්වන්නේ loss preventive officersලා විදියට. ඒගොල්ලන්ට අපි උපරිම සාධාරණත්වයක් ඉෂ්ට කරලා දෙනවා. ඒගොල්ලන්ගේ පහසුව සලසලා දීලා තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය නවාතැන් පහසුකම්, ඒගොල්ලන්ගේ ආහාර පාන, ඒගොල්ලන්ට අවශ්‍ය කරන recognition එක අපි උපරිමයෙන්ම දෙනවා. ඔබ සේවකයන්ට නවාතැන් පහසුකම් දෙනවද මේ? ඔව් මම හිතන්නේ කොළඹ හෝටල් වලින් වැඩිපුරම මගේ සේවකයින්ට නවාතැන් සපයන ස්ථානය තමයි සොෆියා කලාඹුවේ. ඔව් මම හිතන්නේ අනිත් හෝටල් මම අහලා නැහැ. ඒකයි මම ගොඩක් පුදුමයටපත් උනේ. ඔව් ඒක ටිකක් අභියෝගාත්මක තීරණයක් වුණා මුලදී මට. නමුත් අපිට මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි human resource එක. ගොඩක් කට්ටිය ලංකාවෙන් එළියට ගිහිල්ලා තියෙනවා. සහ අලුතෙන් බදවා ගැනීම වලදී අපිට ලොකු ප්‍රශ්න තියෙනවා. පුහුණු සේවකයන් ගන්න එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔකොටම උත්තරයක් විදිහට අර රඳවා අපි ඉන්ටර්වයුව කරලා ගන්න ස්ටාෆ් එක ඒගොල්ලන්ගේ රඳවා ගැනීම අපිට ලොකු අභියෝගයක්. ඒ හින්දා අපි ගොඩක් අයට නවාතැන් පහසුකම් ආයතනය තුල සහ ආයතනය පිට ලබා දීලා තියෙනවා. සහ ඒගොල්ලන්ගේ ආහාර පාන ඒ හැම දෙයක්ම අපි හොඳට හොයලා බලනවා. right. අපි දැන් මේ කොළඹ තරඟකාරීත්වය ගැන කතා කරන්නේ අතරම මේ කොළඹ හෝටල් වල ඔබ අනෙක් හෝටල් වල ඔබ දකින්න මොනවා හරි දුර්වලතාවයක් තියෙනවද? ඔබ ඒක හිමින් සැරේ අධ්‍යයනය කරලා ඔබ ඒකෙන් වැළකීලා ඔබේ සාර්ථකත්වයට යන උපායක් මොනවා හරි තියෙනවද? මනෝජ් මට
මම හිතන්නේ නෑ අඩුපාඩු සහිතව ගොඩක් හෝටල් දුවනවා කියලා හැම හෝටලයක්ම උත්සාහ කරන්නේ තමන්ගේ උපරිමයෙන්ම දේවල් කරලා ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එක තියාගන්න. ඒ අතරේදී අපි මනුෂ්‍ය අහපු ප්‍රශ්නෙට උත්තරයක් විදිහට මට කියන්න පුළුවන් අපි ගොඩාක් අපේ සර්විස් ස්ටෑන්ඩඩ්ස් ගැන හිතනවා. මම අර කියාගෙන ආපු කාරණාවත් ඒකට අදාළයි. මොකද මගේ ආයතනයේ නමුත් ඉස්සලාම මුණ ගැහෙන්නේ ආරක්ෂක අංශය. ඒකට ඒගොල්ලෝ තමයි අපේ ආයතනයේ ඇම්බැසඩර්ස්ලා. ඒගොල්ලෝ තමයි රිසෙප්ෂන් එකේ කරන රාජකාරියේ මූලික කොටස කරන්නේ. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක දෙන්නේ එතනින්. ඒ හින්දා අපි ඒගොල්ලන්ට වැඩි සැලකිල්ලක් දක්වනවා ඒගොල්ලන්ගේ ට්‍රේනින් වලට, ඒගොල්ලන්ගේ කන්ඩක්ට් එක, ඒගොල්ලන්ගේ ආචාර ධර්ම මේ හැම දෙයකටම. එතනින් පටන් ගත්තාම මුළු හෝටලේ පුරාම අපි විශේෂ කාරණා ගොඩක් හිතලා අපි ට්‍රේනින් ෂෙඩියුල්ස් හදලා විශේෂ වැඩ පිළිවෙල ගොඩක් කරනවා. ඒකේ පැති දෙකක් මම දකිනවා. ආයතනයේ පැත්තෙන් අපි බලාපොරොත්තු වෙන ස්ටෑන්ඩඩ් එක අපිට මේන්ටේන් කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් මම හැමෝටම කියන්නේ මම මගේ ඉන්න සේවකයින්ට, අපේ ඉන්න සහෝදර සේවක මණ්ඩලයට අපි ස්ටාෆ් කියන වචනේ පාවිච්චි කරන්නේත් නැහැ. අපි ඇසෝෂියේට්ස්ලා කියලා කියන්නේ. ඒ හැම එක්කෙනාටම අපි හොඳ රෙකග්නිෂන් එකක් දෙනවා. හැම වෙලෙම මම ඒගොල්ලන්ට කියන්නේ අපි යම් කිසි දෙයක් පුරුදු පුහුණු වෙනවා නම් සහ ඒ පුරුදු පුහුණු කරන දේ ආයතන වෙනුවෙන් කරනවා නම් ඊට කලින් ඒ බෙනිෆිට් එක කරන කෙනාට තමයි ලැබෙන්නේ. ඒක මම ගොඩක් තැන්වලදී කියනවා අපි පොඩක් සෙල්ෆිෂ් වෙන්න ඕන. ඒ සෙල්ෆිෂ්නස් එක කියන්නේ මේ තමන් කරන දෙයින් ආයතනයට කලින් ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ තමන්ට. අපි හොඳ ඇටිටියුඩ් එකක් හදාගත්තොත්, අපි යම් කිසි දෙයක් ඉගෙන ගත්තොත්, අපි මේ ආයතනයෙන් එළියට යනකොට ඒක තියලා යන්න බෑනේ අපිට. අපි ඒක රැගෙන යනවා අපි ඊළඟ ආයතනයට හෝ අපේ කැරියර් එකේ ඉදිරි ගමනට. ඉතින් ඒ පදනම මත තමයි අපි හැම වෙලේම ස්ටාෆ් එක ගැන හිතන්නේ සහ උන්ට උපදෙස් දෙන්නේ. ඉතින් මම හිතනවා ගොඩක් තැන් එක කම්පෙයාර් කරලා බලද්දී අර මනෝජ් අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මම සර්විස් ස්ටෑන්ඩඩ් එක පුටින් තියාගෙන තමයි ඉන්නේ. හැම වෙලේම ඒක කරනවා. ඒ හින්දා මම අපි ඔබතුමාට බලන්න පුළුවන් අපේ රිවිව්ස්, Google රිවිව්ස්, TripAdvisor රිවිව්ස්. TripAdvisor එකේ කොළඹ හෝටල් සහ ආයතන 110ක් අතරින් අපි පළවෙනි 15 දෙනා අතර නිතරම ඉන්නවා. එකම ඒවා ගෙස්ට්ස්ලාගෙන් අපිට ජෙනුයින් ලැබෙන රිවිව්ස්. අවංකවම අපි ගන්න රිවිව්ස්. අනිත් OTA ප්ලැට්ෆෝම්ස් වලත් අපි ඉහළම තැනක ඉන්නවා. ඒක තමයි අර කියපු උත්තරේට දෙන්න ප්‍රශ්නෙට දෙන්න පුළුවන් උත්තරේ මට. රයිට්. අපි දැන් ඉන්ඩස්ට්‍රියක් විදිහට කතා කරොත් ඉන්ඩස්ට්‍රි එකේ වැටීමක්, දුර්වලතාවයක්, ඉහළට එසවීමක් නැති බව කියන ගොඩක් දෙනෙක් කතා බහ කරද්දී අපි හිතමු නම්බර්ස් වයිස් ගත්තත්, රෙවෙනියු වයිස් ගත්තත් මේ වගේ පොඩි ෆේල් එකක් ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා. ඔබේ අදහස මොකද්ද මේ සම්බන්ධව? මනුෂ් මගේ අදහස මේ ඉන්ඩස්ට්‍රි එකේ දැන් මමත් අවුරුදු 34ක වගේ කාලයක්. උඩ වයස කීයද ඇත්තටම? මට අවුරුදු 55. 55ක් කියන්න බෑ ඇත්තටම. බොහොම ස්තුතියි. ඒකේ රහස අපි පස්සේ ඔයාගමු. ඇත්තටම අවුරුදු 5 කියලා 55 කියලා කියන්න බෑ. මොකද ඉස්සෙල්ලා අර මේ එක්ස්පීරියන්ස් එක අවුරුදු 35 කියලා කියද්දී වයස මේ ගානේ පටන් ගත්තම මම පොඩ්ඩක් කල්පනා කරා මේ කොහොමද වයස කියලා ආවේ. අපි යකි ඉස්සරහට. අපේ රටේ මේ සංචාරක කර්මාන්තයේ පහුගිය දශකය දෙක ගන්නකොට උස් පහත් වීම හැම අවස්ථාවකදීම සිද්ධ වුණා. විවිධ හේතු බලපෑවා. අපි හැමෝම දන්න දේවල්, ස්වභාවික විපත්, විවිධ දේවල් නිසා අපේ ඉන්ඩස්ට්‍රි එක උස් පහත් වෙන තැන් තිබ්බා. මෑත කාලීනව මම හිතන්නේ 2018 අපි 2018 තමයි අපි උපරිමයකට ආවේ. ඊට පස්සේ කඩාවැටීම් ගොඩක් සිද්ධ වුණා. අපි හැමෝම දන්න. නමුත් දැන් සාමාන්‍යයෙන් ආපහු ග්‍රැජුවලි මේක යම් කිසි තැනකට එනවා. ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ගත්තහම මම හිතන්නේ අපිට රටට ආදායම උපයන ප්‍රධාන ඉන්ඩස්ට්‍රි තුනක් අතර ඉන්නවා අපි. සුවිශේෂ කාරණයක් ඒක.
අපි ඩිරෙක්ට්ලි දකින එම්ප්ලොයීස්ලට අමතරව ඉන්ඩිරෙක්ට් එම්ප්ලොයීස්ලා ගොඩක් ඉන්නවා මේ ශාස්ත්‍රයට සම්බන්ධව. හෝටල් ශාස්ත්‍රය විතරක් නෙමෙයි ඊට අදාළ ඊට සම්බන්ධ විවිධ ආයතන ගොඩක් තියෙනවා. ඊට අමතරව ව්‍යාපාරිකයින්ට මහඟු අවස්ථාවක් තියෙනවා මේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි සාමාන්‍යයෙන් ගෙදරකට පරිභෝජනයට ගන්න ප්‍රමාණ ගත්තාම හෝටලයක් කියන්නේ දැන් අපි වගේ හෝටලයක් කාමර 220ක් මේක ෆුල් වුණොත් ගෙස්ලා 400කට වඩා වැඩි වෙනවා හැම වෙලේම. එතකොට ඒගොල්ලන්ගේ පරිභෝජනය වැඩි. ඒහා සමගම අපිට බඩු භාණ්ඩ මිලදී ගැනීමට සිද්ධ වෙනවා. එතකොට ඒ සපයන අය ඉන්නවා අපිට ආහාර පාන සහ වෙනත් විවිධ දේවල්. ඉතින් මේක ගත්තාම මේක ලොකු සර්කල් එකක්. ලෝක මට්ටමින් බැලුවොත් වැඩ කරන හැම 10 දිනෙකටම එක්කෙනෙක් හෝටල් ශාස්ත්‍රය සංචාරක ශාස්ත්‍රය හා සම්බන්ධයි. මේක විශාල ව්‍යාපාරයක්. අර මම කලින් කිව්වා වගේ උස් පහත්කම් හැමතැනම තියෙනවා. අපි නම්බර්ස් ගැන කතා කරනවා විවිධ අවස්ථාවලදී 2 මිලියන් 2.2 මිලියන් 3.5 මීට කාලෙකදී මට හෙච්ච තැන් තියෙනවා 4 මිලියන් 5 මිලියන් වෙනකන් යන්න ඕනේ කියන එකක්. මගේ පෞද්ගලික අදහස නම් රටක් විදිහට දිවයිනක් විදිහට අපිට 3 මිලියන් විතර සංචාරක ප්‍රමාණයක් આવොත් හොඳටම ඇති. ඒක තමයි අපේ කැරින් කැපැසිටි එක. ඊට වඩා ප්‍රමාණයක් આવොත් අපි දන්නවා සමහර රටවල් මේ ඕවර් ටුවරිසම් හින්දා සෑහෙන දුක් විඳිනවා. ඔබ වෙනස් පැතනකට අරන් එනවා ඇත්තටම වෙන කාගේවත් ඉදිරිපත් නැති දෙයක්. ඒක මම දකින්නේ හොඳ දෙයක් විදිහට නෙමෙයි. සමහර රටවල් වල සමහර ප්‍රදේශවල ඒ ප්‍රදේශයේ ජීවත් වෙන මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තරමටම ටුවරිසම් වල නරක පැත්තක් ඇති වෙලා තියෙනවා. ඔවුන්ට ගයක් රෙන්ට් කරන්න විදිහක් නැහැ. මොකද ඒ වගේ මිල ඉතාමත් අධිකයි. අනිත් පහසුකම්නුත් අර ටුවරිසම් වැඩි වෙනවා සමගම අනිත් වියදමුත් වැඩි වෙනවා. ඒවා දරා ගන්න පුළුවන් ටුවරිසම් ප්‍රමාණයක් ගියාට අර ඒ ලෝකලි ජීවත් වෙන මිනිස්සුන්ට ඒවා දරා ගන්න අමාරුයි. ඊට අමතරව විවිධ සමාජ ප්‍රශ්න වගේ දේවල් ඇති වෙනවා. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි මම හිතන්නේ මේකට උදාහරණ ලංකාවේ තියෙනවා සමහර පළාත්වල. දැන් ඇල්ල වායතර ගියාම සමහර වෙලාවට මේ ඕවර් ටුවරිසම් නිසා ඇතිවෙච්ච ප්‍රශ්න ගොඩක් අපිට සැරෙන් සැරේ අහන්න ලැබෙනවා. මොකද මේ කැරින් කැපැසිටි එකට වඩා එහාට ගියොත් ඒක ඒ සමාජයට හොඳ දෙයක් නෙමෙයි. මොකද ටුවරිසම් කියන්නේ ටුවරිසම් වලට ඩිරෙක්ට්ලි සම්බන්ධ අය විතරක් ජීවත් වෙන්න ඕන කොටසක් නෙමෙයි. එහා සම්බන්ධ වෙන ඒ පරිසරයේ ජීවත් වෙන හැමෝටම මේ බෙනිෆිට් එක එනවා. ඒ පරිසරය ආරක්ෂා වෙන්නත් ඕන. ඔව් ඒක කරදරයක් නොවෙන්නත් ඕන. කරදරයක් නොවෙන්නත් ඕන. ඉතින් මම හිතනවා උපරිමයෙන්ම මගේ දැනීමේ හැටියට මම විශ්වාස කරන විදිහට උපරිමයෙන්ම 3 මිලියන් වගේ හිටියොත් ඇති. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි වැදගත්ම කාරණාව. මේ 3 මිලියන් වලින් අපි කොච්චරක් උපයනවද කියන එක තමයි වැදගත්. මම දකින්න විදිහට මම හිතනවා ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම වැඩි වුණා. නම්බර්ස් වලින් සමහර තැන්වලදී. නමුත් අපි උපයපු ආදායම අඩු වෙලා තියෙනවා. ඔව් ආදායම අඩුයි. එතකොට අපි බලන්න ඕනේ අපි ගේන සංචාරකයින්ගෙන් අපි උපරිමයේ දේ ගන්නවද? එහෙම නැත්නම් ලංකාව වගේ සුන්දර රටක සංචාරය කරලා ඒ දේ උපරිමයෙන්ම අත්විඳින්න පුළුවන් නියම පිරිස ලංකාවට එනවද කියන එක. ගුණාත්මක භාවය වැඩි කරනවා. එතකොට 3 මිලියන් තියාගෙන අපි ඒකට අර හොඳ වියදම් කිරීමේ හැකියාව තියෙන ටුවරිස්ට් එකක් ලංකාවට ගෙනාවොත් මම හිතනවා අපිට දෙපැත්තම හොඳට බැලන්ස් කරගන්න පුළුවන් කියලා. ඔබ හොඳ තැනකට මේක අරගෙන යනවා. දැන් ඔබ හිතනවාද අපි මිඩ වැඩියෙන් ගෙවන සංචාරකයන්ම ඉලක්ක කළ යුතුයි මේ බජට් සංචාරකයන් නැතුව මොන වගේ මට්ටමක්ද ඔබ හිතන්නේ? නැත්නම් ඒක ප්‍රතිශතයක් විදිහට ඔබ හිතනවාද මේ 3 මිලියන් අපි ටාගට් කරන එකෙන් මේ ප්‍රතිශතය මේ බජට් වෙන්න ඕන මේ ප්‍රතිශතය ඉහළ මිලක් ගෙවන කට්ටිය වෙන්න ඕන ඒ වගේ ඔබට අදහසක් තියෙනවා? මෙහෙමයි මනෝජ්, දැන් ඇත්තටම ඔය අපි කියනවානේ සංචාරකයින් එක කොටසක් ඉන්නවා කියලා බෑක්පැකර්ස්ලා කියලා.
බැක්පැකර්ස්ලත් අවශ්‍යයි. මම කියන්නේ නැහැ මේගොල්ලෝ අවශ්‍ය නැහැ කියලා. මොකද අපි ගත්තොත් ලංකාවේ මේ ඩොමෙස්ටික් ටුවරිසම් මේ ගෙවල් ආශ්‍රිතව ටුවරිසම් වලින් ජීවත් වෙන වැඩි පිරිසක් ඉන්නවා. ඒකට ඔය ලංකාවට එන බැක්පැකර්ස්ලාගෙන් එන ආදායම එක්තරා කොටසකට ගලාගෙන යනවා. සමහර විට උන් ගමන් කරන්නේ 3-wheeler එකක එහෙම නැත්නම් පොදු ප්‍රවාහන පද්ධතිය තුල. එතකොට ඒ ආදායම කොටසක් ඒ සාමාන්‍ය ජනතාව අතර බෙදෙනවා. එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා නවාතැන් ගන්න ඒ වගේ පොඩි තැන්වල හෝම් ස්ටේ කියලා අපි කියනවා ලංකාවේ තාමත් ප්‍රසිද්ධ විදිහට ප්‍රචලිත වෙලා තියෙන හින්දා ඒ වගේ තැන්වලට ඒ කමියුනිටි එකට ඒ බේස් මේ බෙනිෆිට් එකක් තියෙනවා. එහෙනම් මම ඒක කියන්නේ නෑ ඒක අවශ්‍යම නැහැයි කියලා. නමුත් බහුතරයක් අපිට ගෙන්න ගන්න පුළුවන් නම් මොකද අපේ රටේ තියෙන සම්පත් වල වටිනාකම දැන් අපි උපයන මුදලට වඩා අනිවාර්යයෙන්ම වැඩි විය යුතුයි. මොකද මේ තියෙන ස්වභාවික පරිසරය හැමදේම අපිට තියෙන සම්පත් හැමදේම මං හිතනවා මිල කරොත් වැඩි උපයන ගානට වඩා අනිවාර්යයෙන්ම වැඩි යුතුයි. එතකොට අපි දැනට මේ හෝටල් මිල කාමරයක මිල එන්න දවසින් දවස පහළට අඩු මට්ටමකට එනවා. ඒ ගැන මොකක්ද ඔබේ අදහස? මේක අපි මේ නිකන් එදා වේල මේවා කරගන්නද, රූම් ගාන පුරව ගන්නද, නැත්නම් අපි වැරදි තරංගයක වැරදි පොරපිටියක වැටලා ඉන්නවද? මොකක්ද ඇත්තටම මේ වෙන්නේ? මේ මං හිතන්නේ අපි කොවිඩ් වලට කලින් 2018 රුපියල් ඩොලර් 300ට විතර විකුණු හොටලුත් දැන් ඩොලර් 70ට 80ට 100ට වගේ විකුණන. මොකද්ද අපි මේ මිල වැටෙනවා කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක වැටෙනවා කියන එක. මේ මොකක්ද ඔබේ අදහස? හොඳ ප්‍රශ්නයක් මනෝජ්. මම හිතන්නේ අපි අර මං ඉස්සෙල්ලා කියපු කාරණාව තමයි. ඒ කියන්නේ අපි වොලියුම් එකක් ඔලු ගෙඩි ගාන ප්‍රමාණය වැඩි කරගන්න උත්සාහ කරාට අපි ඇත්තටම මේකෙන් උපයන ගාන මොකක්ද කියන එක ගැන අපිට නිශ්චිත අදහසක් තියනවාද කියන ප්‍රශ්නේ මට තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම කොළඹ නගරේ විවිධ ස්ටාර් ක්ලාසිෆිකේෂන්ස් වල තියෙන හෝටල් තියෙනවා. 2 star ඉඳලා 5 star යනකම් හෝටල් තියෙනවා. නමුත් මේක මගේ අතිශයම පෞද්ගලික අදහසක්. අපිට මීට කලින් කොළඹ තිබ්බා මේ මිනිමම් රේට් එකක් කියලා එකක්. ඔව්. 3 star hotels වලට වෙනම 4 star hotels වලට වෙනම සහ 5 star hotels වලට වෙනම. මම හිතනවා ඒ ක්‍රමය සාර්ථකයි. ඒ ක්‍රමය තිබිය යුතුයි. දැන් මම දකින විදිහට මේක අයින් කරාට පස්සේ මේ කියන හැම ස්ටාර් ක්ලාස් එකක්ම තමන්ගේ මිල තීරණය කිරීම තමන්ට ඕන විදිහට කරගෙන යනවා. ඒකේ වැරද්දක් නැහැ. තමන්ගේ ප්‍රොඩක්ට් එකේ වැලියු එක දන්නවා, තමන්ගේ ස්ටාර් ක්ලාස් එක දන්නවා, ඒ අනුව මිලක් නියම කරගන්න පුළුවන්. නමුත් මේ බිස්නස් එකේ ඕෆ් සීසන් සහ සීසන් කියලා දෙකකුත් තියෙනවා. ඔව්. ඒතකොට ඕෆ් සීසන් එකේදී අපිට තියෙන ඩිමාන්ඩ් එක අඩු වුණාම ඉහළ මට්ටමේ ඉන්න කට්ටියත් රේට් එක පහළට අරගෙන එනවා. උදාහරණයක් විදිහට දැන් හිතන්න 5 star hotel එකක රේට් එක 100කට තියාගෙන ඩොලර් 100කට තියාගෙන ඉඳලා යම්කිසි අවස්ථාවක ඒගොල්ලෝ ඒක ඩොලර් 70ට අඩු කරාම 4 star property එක 70 ඉඳලා අඩු කරගන්නවා 60ට හෝ 50ට. ඊට පස්සේ 3 star එකක් වෙනකොට ඒගොල්ලන්ට අර 50 මට්ටමේ ඉන්න බෑ. ඒගොල්ලෝ 40ට 35ට අඩු කරන්න බලනවා. මගේ ප්‍රශ්නේ තමයි අපි ඒ මුදලට ආයතනයේ හෝටලේ මේ කාමරයක් දීලා අපි මාසේ අන්තිමට ඉතුරු කරගන්න කොටසක් තියනවාද කියන එක. මොකද අපි හැමෝම දන්නවා අපි ලොකු ටැක්ස් එකකට හවු වෙලා ඉන්නවා. 130-35 අතර ප්‍රමාණයක ඩිරෙක්ට්ලි. ඊට අමතරව සාමාන්‍ය කස්ටමර් කෙනෙක් දකින්නේ නැති ගොඩාක් වියදම් තියෙනවා අපි. ඔව්. මොකද අපේ සමහර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් අපි බලාපොරොත්තු වෙන මට්ටමින් නැහැ. උදාහරණයක් විදිහට ආයතනයක එකතු වෙන කසල ප්‍රමාණය ඩිස්පෝස් කරන්න නිසි පිළිවෙලක් හැමතැනම තියනවාද කියන ගැටලුව තියෙනවා. එතකොට ඒවට අපිට අමතර වියදම් කරන්න වෙලාවල් එනවා සමහර වෙලාවල්. එකිනොකි සෑහෙන වියදම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට අර ඩොලර් 35-40 මට්ටමේ ඉඳලා අපි ඒවත් බේරගෙන අපේ සේවක මණ්ඩලත් බලාගෙන අපේ ස්ටේක් හෝල්ඩර්ස්ලාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගෙන මේවා නඩත්තු කරණීමක් කරගෙන
කොහොමද අපි මේ ව්‍යාපාර කරන්නේ? ඔය අවුරුදු කීපකින් රිපබ්ලිෂ්මන්ට් එකක් එනවා මේ නැවත අලුත් වැඩියක් කරන්න වෙනවා. ගොඩක් වෙලාවට ඔය ඇනුවල් මේන්ටනන්ස් කොන්ට්‍රැක්ට්ස් කියන ඒවා අපි ඒවයින් අපිට අයින් වෙන්න බෑ. සමහර මිෂිනරිස් තියෙනවා අපිට ඒවා ආයතනය ඇතුලෙන් නඩත්තු කරන්න බෑ. අපිට ඒකට ඒ මව් ආයතනයේ සහයෝගය අවශ්‍යයි. එතකොට ඒ ඇනුවල් මේන්ටනන්ස් කොන්ට්‍රැක්ට් එකක් කියන්නේ සමහර වෙලාවට මිලියන ගාණක්. අපි ඒවා අනිවාර්යයෙන්ම කළ යුතුයි. එතකොට ඒවත් නඩත්තු කරන ගමන් අනිත් පාර්ශවවල අවශ්‍යතාවයනුත් ඉෂ්ට කරන ගමන් තමයි අර ඩොලර් ප්‍රමාණය අපි උපයන ප්‍රමාණයෙන් ඔක්කොම මේක මැනේජ් කරගන්න. මම හිතන්නේ මේක මේ තනි පොරයකට යනවට වැඩිය සාමූහික එකතු වෙලා එකකතාවයකට ඇවිල්ලා අර කලින් තිබුණා වගේ මිලක් නියම කරගෙන තිබුණා නම් වඩා මගේ පෞද්ගලික කැමැත්ත ඒක තමයි. එහෙම ක්‍රමයක් කොළඹ හෝටල් වල ඇති වුණා. නමුත් යම් කිසි බලපෑම් මත මම හිතන්නේ ඒ ක්‍රමය වෙනස් වුණා. හැබැයි ඒකෙන් සමස්ත ඩෙස්ටිනේෂන් එකටම අවාසියක් වෙලා තියෙනවා කියන එක තමයි මම දකින්නේ. මම හිතන්නේ ගිය අවුරුද්දේ ආදායමට වඩා මේ අවුරුද්දේ ආදායම 9%කින් හෝ ඒ ආසන්න ප්‍රමාණයකින් අඩු වෙන්න ප්‍රධාන හේතුව අරයිවල් ප්‍රමාණය ඔකියුපන්සි එක වැඩි වුණාට ආදායම අඩු වෙන්න හේතුව තමයි අර රේට්ස් වල තියෙන අඩුකම. ඊළඟ කාරණාව තමයි මනෝජ් මෙහෙම දෙයක් වුණාම අපේ ඩෙස්ටිනේෂන් එක චීප් වෙනවා. ඒ කියන්නේ අපිට තියෙන මේ වටිනාකම අඩු වෙනවා. ඒක තමයි මගේත් කන්සර්න් එක. අපි මිල අඩු කරන්න ඔයාලට එන පාරිභෝගිකයා අඩු මිල ගෙවන කෙනෙක්. බාගේන් කරන්න උත්සාහ කරන්නේ හැම වෙලේම. ඒගොල්ලෝ දන්නවා දැන් විශේෂයෙන්ම අපිට වැඩිපුරම සංචාරකයන් ඉන්නේ ඉන්දියාවෙන්. එතකොට ඒගොල්ලන්ට තියෙන ලොකු බාගේන් පවර් එකක්. මේ හෝටලේ මෙච්චරයි නම් කිව්වේ. අපි ඊළඟ හෝටලෙන් ගන්නවා ඩොලර් 5ක් හෝ අඩුවෙන්. අපි හෝටල් අතර තියෙන මේ තීන්දුව తీරන ගැනීමේ හැකියාව මත සමහර වෙලාවට අඩු රේට් එකකට අර වොලියුම් එක අපි අරගන්නවා. ඒකෙන් මං හිතන්නේ රටටත් මේ ශේත්‍රයේ ඉන්න අයටත් ලොකු බෙනිෆිට් එකක් හම්බෙන්නේ නැහැ. අපිට ඔකියුපන්සි එක වැඩි වුණා කියලා කියන්න පුළුවන්. නමුත් ලැබෙන ආදායම ගැන සතුටු වෙන්න බැරි තැනක තමයි. අපි මේ කතා බහේ ජීඑම් අවසාන කොටසට එමින් ඉන්නේ. අපි ඔබගේ GM කියන රෝල් එකට ජෙනරල් මැනේජර් කෙනෙක් විදිහට රෝල් එකට අපි පොඩ්ඩක් ආයෙමත් යමු. මොකද මේක ගොඩක් දරුවෝ බලනවා, ඉන්ඩස්ට්‍රි එකට එන්න බලන් ඉන්න කට්ටිය බලනවා. ඔබ මේ ඉන්ඩස්ට්‍රි එකේ මුහුණ දුන්න අමාරුම චැලෙන්ජ් එකක් ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මතකයක් තියෙනවා. විවිධ අවස්ථාවලදී චැලෙන්ජස් ගොඩක් වලට මුහුණ දෙන්න වුණා. යුද්ධයේ තියෙන අවස්ථාවලදී අපි සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඒ සංචාරකයන් ලංකාවට පැමිණෙන්නේ නැති වුණාම පොදුවේ ඉන්ඩස්ට්‍රි එකට සහ හෝටල් වලට ඇති වෙන ප්‍රශ්න මම හිතන්නේ ඒවා අපි ඉන්ඩස්ට්‍රි එකේ හිටපු අය හැමෝටම වගේ තියෙන ප්‍රශ්න. ඒ වගේ චැලෙන්ජස් මම හිතන්නේ ජීවිතේ ගොඩක් තිබ්බා. මට එකක් කියලා විශේෂයෙන්ම කියන්න අමාරුයි මනෝජ්. කාලයක් තිබ්බා ටුවරිසම් වල ලොකු බූම් එකක් තිබ්බ අවස්ථාවක්. ඒ දර අවස්ථාවක මම හොටෙල් සීගිරිය වැඩ කරනකොට යම් කිසි අතපසු වීමකින් හෝටලේ ධාරිතාවට වඩා වැඩි ප්‍රමාණයක් ගෙස්ට්ලා ඇවිල්ලා හිටියා. අපිට ඒගොල්ලන්ව ඇකොමඩේට් කරන්න තැනක් තිබ්බේ නැහැ. ඕල්ටර්නේටිව් එකක් තිබ්බේ නැහැ. ඒ අවස්ථාවේදී කල්පනාකාරීත්වයට සිද්ධ වුණා ඒගොල්ලන්ව හෝටලේ එළියේ පූල් එක වටේත් මේ ලයිලෝස් වලත් නිදි කරවලා තියාගන්න. ඒ වගේ ලොකු අකරතැබ්බ වෙච්ච අවස්ථාවල් ඉතිහාසයේ තැනින් තැන්වල තිබ්බා. ඔබ මේ ඇත්ත කතාව මට කියන්නේ. හරි. කොහොමද ඔබ කල්පනා කරේ? අපි ගෙස්ලත් එක්ක මේක මේ රැකියාවකට එහා ගිය දෙයක්. මම හිතන්නේ මේක ලයිෆ් ස්ටයිල් එකක්. මේක රැකියාවක් විදිහට අපිට හිතන්න බෑ. ඒතකොට අපි ඒ ආගන්තුකයන් එක කොච්චර දුරට සමීප වෙනවද, කොච්චර සංග්‍රහශීලීව ඒගොල්ලොත් එක්ක එකතු වෙනවද, මුහු වෙනවද කියන එක සහ ඒම අවස්ථාවල් අපි අර නෙගටිව් සිටුේෂන්ස් කොච්චර දුරට පොසිටිව් විදිහට හරවලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියන එක මත ප්‍රශ්නයක් නොවි බේර ගන්න පුළුවන්. අපි ඒක ගෙස්ට් එන්ටර්ටේන්මන්ට් එකක් දක්වා ගෙනහිල්ලා
කම්ප්ලේන් එකක් නොකර නවත්ත ගන්න අපි පොඩ්ඩක් ඒක සවුල් කරේ ඒ තත්ත්වයට ගෙස්ව කන්වර්ට් කරපු විදිය පොඩ්ඩක් විස්තර කරමු. ඒක වැදගත් වෙයි. මම හිතන්නේ මනෝජ් මම ඒකයි කිව්වේ මේක රැකියාවකට එහා ගිය තැනක් මේ සංචාරක ක්ෂේත්‍රයේ වැඩ කිරීම. මම පෞද්ගලිකවම හිතනවා මේක අපේ ලයිෆ් ස්ටයිල් එක කියලා. ඒකෝර අපිට දැනෙන්නේ නැහැ මේක රැකියාවක් කියලා. චැලෙන්ජස් තියෙනවා අපි ගෙදර හිටියත් චැලෙන්ජස් තියෙනවා මහපාරේ හිටියත් තියෙනවා වැඩ කරන තැනත් හිට තියෙනවා. ඉතින් අපි කොහොමද අවස්ථාවන් ක්‍රියේට් කරගන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ. මේකට අර මේ සංචාරක ව්‍යාපාරයේ ඉන්න අයත් ගොඩක් දුරට එක්තරා විදිහක කලාකරුවෝ නළුව වෙන්නත් පුළුවන්. එහෙම වුණාම අපිට හැකියාවක් තියෙන්න ඕන ඩිස්ටර්බ් වෙලා ඉන්න කෙනෙක්ගේ මයින්ඩ් සෙට් එක අපි කොහොමද වෙනස් කරන්නේ කියන එක. අපිට පැනික් වෙන්න බෑ. අපිට කේන්ති ගන්න බෑ. අපි බලන්න ඕනේ අපි කොහොමද ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ට ඒක එන්ටර්ටේන් එකක් කරන්න කියලා. 아무තු මේ සංචාරක ව්‍යාපාරයේ සුන්දරත්වය තියෙන්නේ කොයිතරම් දුරට අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගෙස්ට දෙන්න පුළුවන්ද කියන එක මතනේ. මිනිස්සු බලාපොරොත්තු වෙන එක්ස්පීරියන්ස් එක. එතකොට අර නෙගටිව් අවස්ථාවක් වුණත් පොසිටිව් විදියට හරවලා අපිට ඒක ඒගොල්ලන්ට නොමැකෙන සිහිවටනයක් විදිහට කරා නම් මං හිතන්නේ ඒවා හරි සුන්දර අත්දැකීම් වෙනවා හැම පාර්ශවයකට. ඔබ ජෙනරල් මැනේජර් කෙනෙක් විදිහට ඔබට මතකයක් තියෙනවා අත්දැකීමක් තියෙනවා නම් ඔබ හොඳ ප්‍රොජෙක්ට් එකක් කරනවා. නමුත් ඔබ ඉම්ප්ලිමන්ට් කරන්න යද්දී ෆේල් වෙච්ච අවස්ථාවක් මොකක් හරි ප්‍රැක්ටිකලි කරන්න අපහසු අවස්ථාවක් ආවනම් ඔබට ඒ ගැන කතා කරන්න පුළුවන්. මම මුලදී කියාගෙන ආ විදිහට මගේ කැරියර් එකේ සමහර තැන් තිබ්බා. ඊටමත් කෙටි කාලයකින් ඒ වැඩ කරපු ඒ පටන් ගත්තු ප්‍රොජෙක්ට්ස් වලින් මට ඈත් වෙන්න සිද්ධ වෙච්ච දේවල්. මෙතනදී තියෙන්නේ මනෝජ් අපි යම්කිසි ව්‍යාපාරයක් හරි ප්‍රොජෙක්ට් එකක් හරි පටන් ගන්නවා නම් අපි ඒ හිමිකාරීත්වය ඉස්සලාම කරන්නේ කවුරු හරි කළමනාකරුවෙක් ඉන්ටර්වයුව කරලා ගන්නවා. අරගෙන එයාගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ ඒ අවශ්‍ය කාරණාව ඉෂ්ට කිරීම. එතනදී ඒ කරන පුද්ගලයාට යම්කිසි නිදහසක් තමන්ගේ හැකියාවල් ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ. මට සමහර තැන් හම්බෙලා තියෙනවා අපි සාමාන්‍ය අධිකාරී ජෙනරල් මැනේජර් කෙනෙක් විදිහට සම්බන්ධ වුණාට අපිට කරන්න වෙන්නේ ඒ හිමිකාරීත්වයේ ඔළුවේ තියෙන අදහස විතරයි. එතකොට සමහර දේවල් අපිට හෘද සාක්ෂියට එකඟව කරන්න බෑ. මොකද අපි දන්නා මේක ෆේල්. මේ ගමන දුර යන්න බෑ. මේ ගමන කෙටි. සංචාරක ව්‍යාපාරයට ආයෝජනය කරනවා නම් ගොඩක් පේෂන්ස් තියෙන්න ඕන. ඉවසීම තියෙන්න ඕන. අද හෝටලයක් හදලා හෙට ප්‍රොෆිට් කරන්න බෑ. එතකොට සමහර තැන් තිබ්බා එහෙම බලාපොරොත්තු වෙන තැන්. මම ඒ තැන්වලදී හරියට අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ මම ඒගොල්ලන්ට ගැලපෙන්නේ නැහැ කියන එක. මොකද ඒක මම ඒගොල්ලන්ට කරන අසාධාරණයක්. ඒ තියෙන අවශ්‍යතාවය සපුරන්න නම් මම හිතන්ට යන්නේ. මම හිතන්නේ නෑ ඒක දෙපාර්ශ්වයටම හොඳ කාරණාවක්. ඒ වගේම මට මේ අවසාන වශයෙන් අහන්න අමතක වුණු ප්‍රශ්නයක් තියෙනවා. ඔබ මේ හෝටලයට දිනාගෙන තියෙනවා මේ පරිසරය සම්බන්ධව මේ සහතිකයක්. මම හිතන්නේ ලංකාවේ මේ හෝටලයට පමණයි තියෙන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් මනෝජ්. මම ඉස්ලාම ස්තුතිවන්ත වෙන්න ඕන මේ හෝටලේ හිමිකාරීත්වයට. මොකද මේ හෝටලය ගොඩනගාදී කන්ස්ට්‍රක්ෂන්ස් පීරියඩ් එකේදීම ගොඩක් දේවල් ගැන හිතලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ මත ලීඩ්ස් කියන සහතිකය ඇමරිකානු රාජ්‍යයෙන් පාලනය වෙන ආයතනයක ඒ ආයතනයෙන් ලබා දෙන සහතිකයක් අපිට ලැබිලා තියෙනවා මේකේ කන්ස්ට්‍රක්ෂන්ස් පීරියඩ් එකේදී. මම හිතන්නේ මම දන්න තරමින් ලංකාවේ හෝටල් කීපයකට විතරයි තියෙන්නේ. කණ්ඩලම හෝටලේ එකක්, ITC රත්නදීප එකක්. ඊට අමතරව මම හිතන්නේ ඇමරිකානු තානාපති කාර්යාලය එකක්. ඒ වගේ කීප තැනකට විතරයි තියෙන්නේ. හෝටල් වලින් ගත්තාම ITC රත්නදීප සහ කණ්ඩලම කියන හෝටල් දෙකට අමතරව අපි තමයි ඉන්නේ. ඒ සහතිකය. ඒක මට ලැබුණු බ්ලෙසිං එකක්.
මම වැඩ පටන් ගත්තාම මගේ ඩිරෙක්ටර්ස්ලා කිව්වා අපි මෙහෙම එකක් අරන් තියෙනවා මේක ඔළුවේ තියාගෙන හැම වෙලෙම වැඩ කරන්න කියලා. ඊට පස්සේ මගේ ඔළුවට අදහසක් ආවා මේක කොහොමද දැන් අපි ඔපරේෂන් එකට සම්බන්ධ කරගන්නේ. දැන් මේක බිල්ඩින් එකට හම්බුච්ච එකනේ. එතකොට මේක අපේ සාමාන්‍ය ඔපරේෂන් එකට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන අදහස කල්පනා කරගෙන ඉඳලා මම යම් කිසි ආයතන වලින් උපදේශනත් අරගෙන අපි Global Sustainable Tourism Certificate එකට යමු කියන තීරණය ගත්තා. ඒ අදහස ඔළුවට දාගත්තට ඒකේ තිබ්බ බරපතලකම දැනගෙන හිටියේ නෑ ඇත්තටම. මොකද තිරසාර සංචාරක ව්‍යාපාරය කියන්නේ ලොකු මාතෘකාවක්. ඒක වෙනම අධ්‍යයනය කරන්නත් ඕන. සහ ඒකේ පරාසය ඉතාමත් විශාලයි. කොහොම හරි මම අපිට ඒක අවශ්‍ය කරන ගයිඩ්ලයින් එක අරගෙන මම අපේ සහෝදර මගේ මැනේජ්මන්ට් ටීම් එකත් එක්ක කතා කරලා අපි 2024 අවුරුද්දේ ජනවාරි මාසේ 1 වෙනිදා පොඩි ප්ලෑන් එකක් ඔළුවට දාගත්තා. අපි 2025 අවුරුද්ද ඉවර වෙනකොට අපි මේ කියන ගෝල් එකට යන්න ඕනේ කියලා. අවුරුද්දක් ඇතුළතදී යනවා කියන එක ලොකු අභියෝගයක්. නමුත් අපි හැමෝම මේකට ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. ඒ හරහා අපිට GSTC සහතිකය ලැබුණා. මේක ලංකාවේ හෝටලයක් විදිහට ලබාගත් පළවෙනි සහතිකය. අපිට ඇරෙන්න මේ වෙනකොට තාම කවුරුත් මේ සහතිකය ලබාගෙන නැහැ. අපිත් එක්ක සමගාමීව ඒකන් ස්පෙන්ස් ආයතනය මේක ගත්තා මේ අවුරුද්දේ. අපි මේ අවුරුද්දේ ජනවාරි මාසයේ වෙනකොට ඒ සහතිකය ලබා ගන්නවා. හෝටලයක් විදිහට ඔබට පමණයි මේ සහතිකය තියෙන්නේ. දැනට ලංකාවේ අපට පමණයි තියෙන්නේ. රයිට්. ඒකත් විශේෂත්වයක්. විශේෂ කාරණාවක්. ඒක අපි සෑහෙන මහන්සි වුණා. ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට තමයි මම සහ අපේ කණ්ඩායම හිතන්නේ. ඔබ සාමාන්‍ය අධිකාරිකයෙක් විදිහට GM කෙනෙක් විදිහට අතිශය කාර්ය බහුලයි. රූම්ස් 212ක ලොකු හෝටලයක්, ලොකු ඔපරේෂන් එකක්, ලොකු ස්ටාෆ් එකක් මේ ඔක්කොම හිතන්න ඕන. ඒක කොහොමද ඔබ මේ පෞල් ජීවිතයත් එක්ක මේවා කරගන්නේ? ඉතින් ඒගොල්ලොත් අපි සිහිපත් කරගමු. ඔව් මට ලොකු දුවෙකුයි පුතුවෙකුයි ඉන්නවා. ඒගොල්ලන්ගේ උසස් අධ්‍යාපනයේ අන්තිම කොටසේ ඉන්නේ. එහෙනම් මට හෝටලේ වැඩවලට වේදම් කරන්න පුළුවන් කාලය තියෙනවා ඇත්තටම. මොකද ඒගොල්ලෝ ගොඩක් දුරට දැන් ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඒගොල්ලෝ වැඩ කරගෙන යන හින්දා. අනිත් කාරණාව තමයි මනෝජ් මම වැඩ කරපු ගොඩක් දැන් මම රැකියාවක් විදිහට හිතර කරන දෙයක් නෙමෙයි. මම අර කියපු වචනේ මේක මගේ ලයිෆ් ස්ටයිල් එක. ඒ හින්දා මට මේවා කල්පනාකරණය කරගන්න එක ඇත්තට ලොකු අභියෝගයක් නෙමෙයි. ඒ වගේම මම මගෙත් එක්ක වැඩ කරන අනිත් කල්පනාකරුවන් මට ප්‍රධාන කල්පනාකරුවන් 12 දෙනෙක් විතර ඉන්නවා. අපි හැම වෙලේම සාකච්ඡා කරනවා. මට ඒගොල්ලන්ගෙත් ලොකු සහයෝගයක් හම්බ වෙනවා. මෙතන ලොකු අපි කණ්ඩායම අතර ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ 12 දෙනා අතර විතරක් නෙමෙයි සමස්ත කණ්ඩායම 175ක් විතර වගේ ඉන්න හැමෝ ගැනම හොඳ අවබෝධයක් අපිට තියෙනවා. අපි මොනවද කරන්නේ? ඇයි අපි මේක කරන්නේ? මේක කරොත් අපිට තියෙන වාසිය මොකද්ද? සහ ආයතනයේ තියෙන වාසිය මොකද්ද? ඉතින් මම හිතනවා අපි හරි සරල ඒ වගේම ලස්සන කල්චර් එකක් හදාගෙන ඉන්නවා. මම හිතනවා ඒ හින්දා GM කෙනෙක් කියලා ලොකුවට හිතාගෙන කරන්න දේවල් නැහැ. නමුත් අභියෝග තියෙනවා. කාමර 212ක් පුරවනවා කියන එක. දැන් අද කාමර 100ක් තිබිලා හෙට 50ක් වෙන්න බෑ. ඔකියුපන්සි එක. ඉතින් මේ කම්පිටිෂන් එක ඇතුලේ කාමරේ ටික විකුණගෙන අනිත් පහසුකනුත් සේවා පහසුකමුත් විකුණගෙන යන එක අභියෝගයක් තමයි. හරි. අන්න එහෙමයි අභියෝග වලට මුහුණ දෙන්නේ. ලයිෆ් ස්ටයිල් එකක් විදිහට මේක කරනවා නම් ඒක අභියෝගයක් නෙමෙයි. ඇත්තටම ගොඩාක් හොටලියර්ස්ලට මම හිතන්නේ මේක ලයිෆ් ස්ටයිල් එකක්. ඒක හදවතින්ම කරන දෙයක්. එහෙම හදවතින් කරන අය ගොඩක් සාර්ථක වෙලා තියෙනවා මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් මේ වගේ දීර්ඝ ගමනක් ආපු හැමෝම ওই විදිහට තමයි මේ හිතන්නේ. ඉතින් GM අපි ඔබට අවස්ථාවක් දෙනවා මේ අනාගත පරපුරට මේ ඉන්ඩස්ට්‍රි එකට ඉන්න කට්ටියට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියට මොකක් හරි පයින්ට් දෙන්න තියෙනවා නම් මේක ඔබේ අවස්ථාව. ඔව් මම පෞද්ගලිකවම ගත්තාම
මේ ශේෂ්ත්‍රයට ආවේ මේ ශේෂ්ත්‍රය ගැන කිසිම දැනීමක් නැතුව සහ මගේ පරිසරය මේ හෝටල් ශේෂ්ත්‍රය ගැන අහලා තිබෙත් නැති දැකලා තිබෙත් නැති අර්ධ නාගරික නගරයක කොළඹින් කිලෝමීටර් 200 ගානක එහා පැත්තේ ඉඳලා තමයි නගරය කියමු. මම මස්කෙලිය කියන නගරේ තමයි මගේ මස්කෙලිය මූලික අධ්‍යාපනය ඔක්කොම කරේ. එතකොට ඒ පරිසරයේදී අපිට මේ හෝටල් ශාස්ත්‍රය ගැන අහන්නවත් දකින්නවත් හම්බුනේ නැහැ. මම හැම වෙලෙම හිතනවා එහෙම පරිසරයකින් ඇවිල්ලා මට අද මේ ගමනට මෙතනට එන්න පුළුවන් උනේ මේ පරිසරයේම ඉඳගෙන තමයි. සහ ඒකට මහන්සි වෙලා වැඩ කරා. මම හිතනවා හැම ජෙනරල් මැනේජර් කෙනෙක්ම මේ ඉන්ඩස්ට්‍රි එකේ අපිට මැදින් ඉන්නත් බෑ උඩින් ඉන්නත් බෑ. අපිට එන්න ඕනි යටින්. පොට් වොෂ් එකේ ඩිෂ් වොෂ් එකේ කිචන් එකේ F&B එකේ හවුස්කීපින් එකේ මේ හැම ඩිපාර්ට්මන්ට් එකකම යටම දේවල් ප්‍රැක්ටිකලි කරලා තමයි අපට උඩට එන්නේ. මම පුහුණු කළමනාකරුවෙක් විදිහට ආයතන වලට බැඳුණත් අපේ පුහුණුවේ කොටස් තිබ්බා. උදේ 6ට කිචන් එකට ගියාම රෑ 12ට කිචන් එක වහලා එනකන් අපිට වැඩ තිබ්බා ඒ දවස්වල. ඉතින් මට දෙන්න තියෙන පණිවිඩය තමයි තමන් කරන ඕනම දෙයක මූලික කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි තමන් කරන කාර්යයට පොඩි පැෂන් එකක් හදා ගන්නවා. ඒ කියන්නේ මේකට කැමැත්තක් හදා ගන්න ඕනේ. ජීවිතේ කිසිම දෙයක් කරන්න බෑ කැමැත්තක් නැතුව. කරන්න පුළුවන් දේවල් තියෙනවා නමුත් ඒවා සාර්ථක වෙන්නේ නැහැ සමහර තැන්වලදී. ඒ හින්දා මේ කැමැත්ත ඇති කරගන්න මේකට පැෂන් එකක් හදාගන්න ඒක තමන්ගේ විනෝදාංශයේ කොටසක් කරගන්න එතකොට මේ කිසි දෙයක් අමාරුයි කියලා දැනෙන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි කිසිම ජයග්‍රහණයක් කෙටි කාලීනව බලාපොරොත්තු වෙන්න එපා. දැන් ඉන්න ජෙනරේෂන් එකට මම දෙන පණිවිඩය අපි සාර්ථකත්වයක් ගන්න නම් එකම ශාස්ත්‍රයක සෑහෙන කාලයක් ඉන්න ඕන. සමහර දේවල් තියෙනවා ඉබේම ඇඟට එන දේවල්. ඒක එන්නේ එක්ස්පීරියන්ස් එකෙන්. සමහර දේවල් තියෙනවා මහන්සි වෙලා පාඩම් කරලා ඉගෙනගෙන කරන්න පුළුවන් දේවල්. මේ ශාස්ත්‍රයේදී මම හිතනවා අපි ගන්න එක්ස්පීරියන්ස් එක දවසින් දවස අපි ගන්න එක්ස්පීරියන්ස් එක තමයි අපේ හෙට දවස තීරණය කරන්නේ. එහෙනම් කෙටි කාලීනව රැකියාවල් මාරු කරන කෙනෙකුට මේ ශාස්ත්‍රය that is not for you. That's not for you. එහින්දා ඉවසීම ප්‍රගුණ කරගන්න සහාර පැෂන් එකක් හදා ගැනීම මේක තමයි වැදගත්ම දේ. අර මම කිව්වා මේක එක්තරා විදිහක කලාවක්. දැන් ෂෙෆ් කෙනෙක් සහ කුක් කෙනෙක්ගේ කාර්යය මම දකින්නේ කලාවක් විදිහට. ඒක හරි ලස්සනයි ඉගෙන ගත්තාම ඒකේ තමන් කරන දේ හැම වෙලෙම විඳින්න පුළුවන්. අපි හොඳ ලස්සන ඩිෂ් එකක් හදලා අපිට ගෙස් කෙනෙකුට දීලා යාගේ හිනාවක් දකින්න යාගේ ඇප්‍රීසියේෂන් එකක් ගන්න ලැබෙනවා නම් මම හිතනවා ඒ දවස සාර්ථකයි. ඒ වගේ තමයි අනිත් හැම දෙයක්ම. ඒ හින්දා තමන් කරන දෙයට පොඩ්ඩක් ආදරයෙන් කරොත් සහ ඒකට පැෂන් එකක් හදාගත්තොත් මම හිතනවා මේ ශාස්ත්‍රයේ ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ වගේම තමන් ඉගෙන ගන්න තැන්වලට තමන් උගන්නන හැමෝටම තමන්ගේ හදවතීම ගෞරවයක් තියෙනවා නම් මම හිතනවා ඒකත් අතිශයින්ම වැදගත්. ඒකත් ආශිර්වාදයක් වෙනවා මේ ආශිර්වාදයක් වෙනවා. හරි. ඔබ කරන දේ ඉවසීමෙන් කරන්න, ඔබ කරන දේශ පැෂන් එකක් ඇති කරගන්න, අත්දැකීම් එකතු කරගන්න, අල්ලගෙන ඉන්න. ඒ තමයි සුගත් ඊළඟකෝඩ් මහත්මයා. ඉතින් සොෆියා කොලම්බෝ අවිලා බලන්න ලස්සන මොඩර්න් ෆැසිලිටිස් තියෙන හොටෙල් එකක්. ඒ වගේම සුන්දර ජෙනරල් මැනේජර් කෙනෙක් ඉන්නවා. ආදරයෙන් සේවකයන්ව බලා ගන්න. මොකද ඕගොල්ලන්ට හොඳ සේවයක් සපයන්න. ඉතින් ඔබතුමා මං හිතන්නේ මේ ශ්‍රේෂ්ඨයට හොඳ එක්සාම්පල් එකක් සෙටප් කරලා තියෙනවා. තව කෙනෙක්ට දැනලා දැකලා ඉගෙන ගන්න පුළුවන් පසුබිමක් ගොඩනගලා තියෙනවා. ඉතින් මේ ශ්‍රේෂ්ඨ වෙනුවෙන් ඔබ කරන සේවයට මේ අවුරුදු 35ක ඔබගේ අත්දැකීම් වලට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවතත් වරක් දවසක අපි හමු වෙමු කියමින් අද අපි සමුගන්නවා. ආයිබෝන්. ආයිබෝන් බොහොම ස්තුතියි.